අයිබෝන් සුබ දවසක්. අයිබෝන් පවිත්‍රා. අදත් ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අනාවරණ වැඩසටහනත් සමගින්. ලස්සන මාතෘකාවක් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ දවස්වල වැඩි කතා බහකට ඉඳලා තියෙන මාතෘකාවක් උත් මන් නිවැරදි. පවිත්‍රා මාතෘකාවට යොමු වෙන්න කලින් මම මේ වගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ලංකාව නිදහස මේකවත් 1948 පෙබරවාරි 4. මං හිතන්නේ මේ ජෙන්සි එකයි ගොඩක් ඉතිහාස දේවල් දන්නවා. ඔව් දන්නවා. ඉතින් අපිටත් තියෙන මාතෘකාව තමයි මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට ජෙන්ස් ඉසෙට් පරපුර බුද්ධි මට්ටමින් පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු වෙලා කියන කතාව තියෙනවා. ඒකට උදාහරණයක් ගන්න තමයි මම අර ප්‍රශ්නේ අහුවේ. ඇත්තට මේ කාරණාව අපි විග්‍රහ කරගමු. ඔව් සචින්ත මේ කාරණාව එන්නේ මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට වර්තමාන පරම්පරාව කියන්නේ ජෙන්සි එකේ බුද්ධි මට්ටම කලින් පරම්පරාවට වඩා අඩු වෙලා කියලා ඇමරිකානු පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලත් වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ සමාජ මාධ්‍යවල උමාරු වෙන්න ගත්තට පස්සේ ඒක ප්‍රධාන මාධ්‍යයට එන්න ගත්තා. ප්‍රධාන මාධ්‍යයට ආවට පස්සේ සමාජයේ සියලු දෙනා කතා බහ ඇති කරගත්තා. මේකත් එක්ක තමයි මේ මාතෘකාව මම හිතන්නේ සමාජගත වෙන්න ප්‍රධානම හේතුව උනේ. ඊට අනතුරුව අපි කියොත් එහෙම අපිට සිදු වුණානේ මේකේ කාර්යභාරය. ඒ කාර්යභාරයට ගියාම අපි කරුණු පැහැදිලි කිරීමක් කරන්න පැහැදිලිව අපි පෙළඹුණා. අන්න ඒ අවස්ථාව ගැන පැහැදිලි කිරීමක් අපි කරගෙන යමු පවිත්‍ර. ඔව් සචින්ත මේ මාධ්‍ය විසින් මේක වාර්තා කරලා තිබුණේ ඇත්තටම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යතුමෙක් විසින් සිද්ධ කරපු ප්‍රකාශයක් විදිහට තමයි මේක මාධ්‍යවල ගිහිලා තිබුණේ. එතකොට අපි බැලුවා ඇත්තටම මේ විදිහේ ප්‍රකාශයක් සටහනක් තබලා තියනවාද කියන එක මේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක්. මේ ජෙන් Z එකේ බුද්ධි අඩු වෙලා තියෙනවා කියලා පර්යේෂණයකින් හෙළි වෙලාලු. ඒක කියන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහත්මයා. ඔහු කියනවා මේ තියෙන තත්ත්වයන් එක්ක මේ අපි 97 ඉඳලා 2012 දක්වා කාලේ ළමයි තමයි සාමාන්‍යයෙන් අලුත් පරපුරේ ජෙන් Z එක කියලා කියන්නේ. ඒතර ඔවුන්ගේ මව්පියන් නියෝජනය කරන්නේ මිලේනියල්ස් ජෙන් Y එකේ පරම්පරාව. මේ පර්යේෂණය යොදාගෙන කරලා තියෙනවා. එතකොට නියුරොලොජිස්ට් කෙනෙක් අධ්‍යාපනඥයෙක් මේ ඔක්කොම එකද මේක කරායින් පස්සේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේ පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙමින් පවතින බුද්ධි වර්ධනය ජෙන් Z පරම්පරාවේ සිට පසුපසට ගමන් කරනවා කියලා තමයි මේ සඳහන් කරන්නේ. එතකොට අපි ඇත්තටම මේ එතුමාගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරා වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහත්මයාගේ. ඇත්තටම එතුමා ඒ වගේ සටහනක් තියලා තිබුණා. එතකොට ඒ සටහන එතුමා විසින් ලියපු ලිපිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල විකාශය වෙලා තිබුණා. එතකොට සචින්ත මේ අපි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ වෛද්‍යවරයාට කොහොමද මේ තොරතුරු හම්බුනේ කියන එක. ඒක තමයි අපි බැලුවා කොහොමද මේක මොකක්ද මේ ඇමරිකානු පර්යේෂණය කියන එක. මොකද ඒ පර්යේෂණය පදනම් කරගෙන තමයි මම හිතන්නේ ඒ වෛද්‍යතුමා මේ ලිපිය සම්පාදනය කරලා තිබුණේ. එතකොට මේ ඇමරිකානු පර්යේෂණය මොකක්ද කියන එක අපි හොයලා බලනකොට 2026 ජනවාරි 15 වෙනිදා ස්නායු විද්‍යාඥ ආචාර්ය ජරඩ් ගූනි හොවාර්ඩ් විසින් එක්සත් ජනපදයේ සෙනට් කමිටුව හමුවේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් Plugged Out Examining the Impact of Technology on America's Youth කියන වාර්තාව. එතකොට මෙන්න මේ වාර්තාව තමයි සචින්ත මේ ලිපිය සඳහා පදනම් වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මේ රිසර්ච් ආටිකල් එක බැලුවා සචින්ත. මොකක්ද මේකේ තියෙන්නේ, මොකක්ද අන්තර්ගතය, මොකක්ද මේ කතාව කියන එක. අදාළ නිසා නේද? ඔව් අදාළ නිසා. එතකොට ඇත්තටම මේ ආචාර්ය හොවාත් මේ වාර්තාවේ මේ ආටිකල් එකේ රිසර්ච් ආටිකල් එකේ පෙන්වලා දීලා තිබුණේ සචින්ත මේ බුද්ධිමය පසුබෑම කියන්නේ මේ ජෙන් Z එකේ සිද්ධ වෙලා තියෙනවා කියන බුද්ධිමය පසුබෑම ඇත්තටම දකින්න ලැබෙන්නේ සංවර්ධිත ලෝකයේ කියන එක. හරි. ඒ කියන්නේ දියුණු වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් නැතුව සැප පහසු රටවල් වල කියන එක. එතකොට මේ රිසර්ච් ආටිකල් එකේ සඳහන් වෙනවා සචින්ත ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා, ඒ කියන්නේ මේ ටෙක්නොලොජි එක නිසා ගොඩක් වෙලාවට මේ දරුවන්ගේ මොළය තොරතුරු ග්‍රහණය කරගන්නේ අඩු වෙන. ඒ කියන්නේ ටෙක්නොලොජි එකෙන් ඊටාම පහසුවෙන් දේවල් ළඟා කරලා දෙනකොට, ළඟටම ගෙනල්ලා දෙනකොට දෙයක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගැටලුවක් වෙන්න පුළුවන්, තාර්කික චින්තනය වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙලා, ඒ කියන්නේ මනස මෙහෙයවලා දෙයක් කරන්න ගොඩක් වෙලාවට පෙළඹෙනම අඩුයි කියන එක තමයි පැහැදිලි. ඒ කියන්නේ මැසේජ් එකක් යනවා අපිට පර්සනලි ගත්තාම ඕනම කෙනෙකුට මේ වගේ දෙයක් අපිට කැල්ලකින් පුළුවන් ෆෝන් එකෙන් සර්ච් කරලා බලන්න පුළුවන් කියන මැසේජ් එක ඔළුවට ගිහින් තියෙන නිසා අපි උත්සාහ කරන්නේ මේ මොහොතේ දැනගන්න දෙයක් ඔළුවේ මේ ලයිබ්‍රරි කරලා තියාගන්න. ඕකනේ කියන්නේ. ඔව්. අපිට මේ කතාව මේ විදිහට කරගෙන යනකොට තව පැහැදිලි කිරීමක් කරගන්න තැනක් තියෙනවා. මෙන්න මේ පැහැදිලි කිරීම මම හිතන්නේ තාමත් වටී අපිට.
ඔව් සචින්ත මේ රිසර්ච් ආටිකල් එකේ ප්‍රධාන වශයෙන්ම ආචාර්ය ජරඩ් කූනි හොවාත් විසින් සඳහන් කරනවා නෙගටිව් ෆ්ලින් ඉෆෙක්ට් කියන එක. මේ ෆ්ලින් ඉෆෙක්ට් කියන එකේ සචින්ත මේක ඇතුලේ කතා කරනවා 1800 දශකයේ අගභාගයේ ඉඳලා ඉස්සරහට වසර 100කට අධික කාලයක් හැම නව පරම්පරාවක්ම ඊට කලින් තිබිච්ච පරම්පරාවේ IQ ලෙවල් එකට වඩා වැඩි කෙනෙක් ඉදිරියක් දක්වනවා කියන එක IQ මට්ටමින්. එතකොට Gen Z එක කලින් පරම්පරාවට වඩා අඩු බුද්ධි මට්ටමක් වාර්තා කරනවා කියන එක මෙන්න මේක පදනම්ව තමයි ඔහු විසින් මත කරලා තියෙන්නේ. එතකොට මේ නෙගටිව් ෆ්ලින් ඉෆෙක්ට් කියන එක මේ ආචාර්ය ජරඩ් කූනි හොවාත් විසින් තමන්ගේ පර්යේෂණ වාර්තාව තුළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සචින්ත නෝර්වේ රාජ්‍යය කරලා තියෙන පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා 1975න් පස්සේ ඉපදිච්ච අයගේ IQ ලෙවල් එක කලින් පරම්පරාවට වඩා පැහැදිලිවම පහත වැටලා තියෙනවා කියන එක. ඒක 1800 ඉඳලා ගත්ත අවුරුදු 100 ඉවර වෙලා තියෙන කාල සීමාව තමයි මෙතන මේ දැනුවත් කරලා තියෙන්නේ. ඔව්. එතකොට මේ අපිට පැහැදිලි වෙනවා මේක ඇත්තටම මේ IQ මට්ටම පහළ වැටීම Gen Z එකේම ගැටලුවක් කියලා කියන්න බෑ. මේක කාලයක් තිස්සේ තිබිච්ච ගැටලුවක් කියන එක අපිට මේකත් එක්ක පැහැදිලි වෙනවා. ඒ කියන්නේ 1975 සිට මේ IQ level එක අඩුවීම පටන් අරගෙන තියෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ ටිකට් එක. මේ වෙනකොට ඒක වැඩි වෙලා තියෙන හේතුව තමයි 75 පටන් ගත්ත එකේ මේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එතනින් පස්සේ පොයින්ට් අපිට යන්න වෙනවා දැන් ඇත්තටම මොන වගේ රටවලද මේ IQ level එක අඩු වෙලා තියෙන්නේ. එතකොට දැන් IQ level එක අඩු වෙන්නේ නැත්තේ මොන වගේ රටවලද කියන අපිට බෙදා ගන්න සිද්ධ වෙනවා. ඒ බෙදා ගන්නකොට අපිට යන්න සිද්ධ වෙනවා IQ level එක මේ වෙනකොට ඇත්තටම හීන වෙමින් සහ නැති වෙන මට්ටමටම පත් වෙලා තියෙන රටවල් වල අපිට නම් වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඩෙන්මාර්ක් නෝර්වේ වැනි රටවල් තියෙනවා. යුරෝපයේ බහුතරයක් රටවල් අපිට මේ සම්බන්ධයෙන් උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට කතා කරනකොට අපිට ආයෙන්න පුළුවන් මේ දියුණු රටවල් වල IQ මට්ටම පහත වැඩිම සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. අන්න එතනදී අපිට ආපහු වෙනවා මේ ආවරණ සම්බන්ධයෙන්. මේ ෆ්ලින් ඉෆෙක්ට් එක ගැන ඇත්තටම සචින්ත නෝර්ත් වෙස්ටර්න් යුනිවර්සිටි එක විසින් 2023 වසරේදී පළ කරලා තියෙනවා තවත් පර්යේෂණයක්. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ IQ level එක පහළ වැටීම නැත්නම් මේ නෙගටිව් ෆ්ලින් ඉෆෙක්ට් කියන එක ගැන ආචාර්ය හොවාත් විසින් විතරක් නෙමෙයි රිසර්ච් කරලා තියෙන්නේ. තවත් යුනිවර්සිටි විසින් රිසර්ච් කරලා තියෙනවා මේක සම්බන්ධයෙන්. මේ නෝර්ත් වෙස්ටර්න් යුනිවර්සිටි එක 2023 අවුරුද්දේදී පළ කරලා තියෙන රිසර්ච් එකකින් ඇමරිකානු ජාතිකයන් ලක්ෂ 4කට අධික පිරිසක් යොදාගෙන තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. මේකෙදි හොයාගෙන තියෙනවා අවුරුදු 12ක් වගේ කාලයක් ඇතුළත ඇමරිකානුවන්ගේ IQ level එක ලකුණු මට්ටම් 3කින් පහළ වැටිලා තියෙනවා කියන එක. ඒ වගේම තමයි සචින්ත අර මේ අපේ මේ මීඩියා වල ගියපු ආටිකල් එකේ අතරම තිබුණා මේ ටයිම්ස් ඔෆ් ඉන්දියා වගේ මාධ්‍ය විසිනුත් මේක වාර්තා කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ IQ level එක පල්ලෙහා වැටීම Gen Z එකේ IQ level එක පල්ලෙහා වැටීම සම්බන්ධයෙන් ඇත්තටම අපි හොයලා බලනකොට තිබුණා ඇත්තටම ටයිම්ස් ඔෆ් ඉන්දියා විසින් වාර්තා කරලා තිබුණා බටහිර රටවල් වල ප්‍රොෆෙසර්ලා මහාචාර්යවරුන් ඇත්තටම තමන්ගේ ශිෂ්‍යයන්ට යුනිවර්සිටි වල ශිෂ්‍යයන්ට පැවරුම් ලබා දෙනකොට පොත් කියවන්න දෙන එක සැහෙන අඩු වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ පිටු 200ක 300ක පොතක් අවධානය එකටම අවධානයක් දෙමින් කියවන්න ඇත්තටම මේ ළමයි ටිකක් නැලි වෙනවා කියන එක. ඇත්තටම මේ එහෙම වාර්තා කිරීමක් තියෙනවා සචින්. ඒක පැහැදිලිවම අර්ථ ගත්තොත් එහෙම අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වීම සහ අධ්‍යාපන ක්‍රමයන් වල තියෙන අඩුපාඩුත් මේකට බලපාලා තියෙනවා. සහ ඒත් එක්කම අපි ආයෙ නැවත මතක් කරනවනේ දැන් මේ IQ level එක අඩුවීම සම්බන්ධව පරීක්ෂණ පටන් ගන්න කාලෙ වෙනකොට මේ අපි හොයපු දත්වලට අනුව Gen Z පරම්පරාව ඉදිරියට නැහැ. ඒ වගේම තමයි සචින්ත මේ ආචාර්ය හොවාත් විසින් තමන්ගේ මේ රිසර්ච් එකට මේ වාර්තාවටත් එයා පදනම් කරගෙන තියෙන්නේ PISA 2022 සංජානන හැකියාවන් පිළිබඳ ගෝලීය දත්ත. එතකොට මේ දත්තවලට අනුව ලෝකීය රටවල් 81ක ශිෂ්‍යයන් මිලියන ගණනකගේ හැසිරීම ඔවුන්ගේ දක්ෂතා ඇසුරින් සකස් කරලා තියෙන මේ වාර්තාවට අනුව 2012 වසරෙන් පස්සේ ලෝකයේ දියුණු රටවල් වල කියන්නේ සංවර්ධිත ලෝකයේ රටවල් වල IQ level එක ඇත්තටම මේ හිතන්න බැරි විදිහට පෙර මේ නොසිතූ විරූ ආකාරයට පල්ලෙහා වැටිලා තියෙනවා කියන එක අනාවරණය වෙලා තියෙනවා. අපි දැන් රටවල් නම් වශයෙන් කිව්වොත් ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය වගේ රටවල් තමයි මේකේ සඳහන් වෙන ආකාරයට මේ ඉතිහාසයේ වාර්තා වෙච්ච අඩුම IQ level එක වාර්තා වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම
දැඩි අවධානයක් දෙමින් දේවල් කිරීම සම්බන්ධව තියෙන අඩුවීම තමයි මේකේ අවසාන ගියාම අපිට තොරතුරු දැනගන්න හම්බෙන්නේ. කොහොම කරත් ඉතින් ඇත්තටම මේකේ මේ කියන්නේ අපිට දැන් සී පරම්පරාවට අත දික් කරලා වැරදි කියන්න බැරි ප්‍රශ්නකුත් අපිට උදා වෙලා තියෙනවා. මොකද මේක ක්‍රමක්‍රමයෙන් සහ මේවට බලපාලා තියෙනවා මොනවද ආහාර පෝෂණය පෝෂණය එතකොට ඒ අධ්‍යාපන ක්‍රමයන් නිකන් සියල්ලම බලපාලා තියෙනවා. ඒත් එක්කම ඉතින් අර අපි හැමදාම ගල්යුගේ ඉන්න ඕනේ නැහැ කියලා තාක්ෂණික ලෝකයේ බදා ගන්නවා තමයි අපිට ගන්න වෙනවා. ඉදිරියට යන්න හැබැයි ඒකෙත් යම් කිසි බලපෑමක් මේ වෙනුවෙන් දායක වෙලා තියෙන කාරණාව අපිට දැන් පැහැදිලි වෙනවා. අපි ඉතින් හැමෝම හිතාගමු උත්සාහ කරමු සහ මේ IQ level එක මේ විදිහට අපි අඩු වෙන්නේ නැතුව අපි ඒකට රැක ගන්න ඉස්සරහ. අනිවාර්යයෙන්